ආදරණීය දරුවනේ අපි මොන හරි පාඩමක් හෝ පාඩමක කොටසක් පාඩම් කරලා ඉවරනට පස්සේ ඔයා මොකක්ද කරන්න ඕනේ? ඔයා ඉවෙලෙම ටක් ගාලා ඒ අච්චුපත හෝ එහෙම නැත්නම් ටියුට් එක වහලා ඉවෙලෙම සුදු පාට half sheet කොලයක් අරගෙන ඔය පාඩම් කරපු දේවල් ටික ලියලා බලන්න කටුවට මේ වගේ ගැලීම් සටහනක් ඕනනම් උපයෝගී කරගෙන ලියලා බලන්න කටුවට වර මතකයිද කියලා. ඉතින් වාර තේරෙනවා සමහර තැන්වල ඔයා හොඳට මේ මතකින් ඔයා ලියනවා සමහර තැන්වලට ඔයා පොඩ්ඩක් හිර වෙනවා ඔයාව. ඒතර අන්න ඒ වගේ තැන් තමයි ඔයා නැවත වතාවක් ඒතර පාඩම් කරගන්න ඕන. අන්න ඒ වගේ මේ වගේ ක්‍රම අත්හදා බලන්න පුතේ. අපි උදාහරණයක් විදිහට අපි 11 වසරේ පළවෙනි පාඩම ඔන්න ජීවි පාඨක පාඩම. දැන් අපි කිසියම් ළමයෙක් මේ පාඩම ඔන්න ඉවර කරලා තියෙන එක හිතන්නකෝ පාඩම් කරලා. හෝ නැත්නම් මේ පාඩමේ කොටසක් ඕන පාඩම් කරලා ඉවර වෙලා තියෙන එක හිතන්නකෝ. ඒතර ඒ ළමයා මොකද කරන්න ඕනේ? පොත වහලා අචුපත වහලා මතකෙන් සුදු පාට half sheet කොලයක මේ වගේ ගැලීම් සටහන් උපයෝග කරගෙන තමන් පාඩම් කරපු දේවල් මතකද කියලා චෙක් කරලා බලන්න ඕනේ. ඒක ඔයාටම කරගන්න පුළුවන් වැඩක්. උදාහරණයක් විදිහට ගත්තාම දැන් ඔන්න ජීවි පටක තමයි පාඩමේ නම. එතකොට පටකයක් කියන්නේ මොකක්ද කියලා මුලින්ම මතක් කරගෙන කියලා බලන්න. එතකොට පටකයක් කිව්වට පස්සේ මේ ජීවි දෙහි කඩංගු වෙන නිශ්චිත කෘත්‍යයක් ඉදිරි කිරීම සඳහා සැකසුණු පොදු සම්භවයක් සහිත සෛල සමූහයක් කියලා වේගයෙන් ඒ කරුණු හතර එනවාද කියලා බලන්න. ඉතින් මේක ශාකවල රංගු පටක ශාක පටක සත්වවල සතුන්ගේ දෙහි තුල රංගු පටක සත්ත්ව පටක කියලා අපි කාණ්ඩ මුල්ම දෙකකට බෙදනවා. ඉතින් මෙන්න මේ ශාක පටක ඒවැ විභාජන වීමේ හැකියාවද නම් කරගෙන විභාජක පටක සහ ස්ථිර පටක කියලා බෙදනවා. එතෙන්ද විභාජන වීමේ හැකියාව තියෙන පටක විභාජක පටක, එහෙම හැකියාව නැති පටක ස්ථිර පටක කියලා කොටස් දෙකකට බෙදනවා. දැන් මේ වගේ වේගෙන් ඔයාට මේ කරුණු ටික ලියන්න පුළුවන්ද කියලා බලන්න. يعني වේගෙන් ඔයාට කරුණු මතක් කරගන්න කියලා බලන්න. හරිද? ඊට පස්සේ මේ විභාජක පටක ඒවැ පිළින ස්ථානය අනුව නැවත කොටස් තුනකට බෙදෙනවා. අග්‍රස් විභාජක පටක, අන්තරස් විභාජක පටක සහ පාර්ශ්වික විභාජක පටක කියලා. ඒ වගේ මෙන්න මේකේ ස්ථිර පටක මේවැ සෛල වල ස්වභාවය පදනම් කරගෙන එකම වර්ගයේ සෛල වලින් හැදිලා තියෙන ස්ථිර පටකට අපි කියනවා සරල ස්ථිර පටක කියලා. සරල ස්ථිර පටක කියලා. ඒ වගේම විවිධ වර්ගයේ සෛල සමූහන වීමෙන් සෑදෙන ස්ථිර පටකවලට අපි කියනවා සංකීර්ණ ස්ථිර පටක කියලා. සංකීර්ණ ස්ථිර පටක කියලා. දැන් මෙන්න මේ කියන ළමයි මෙන්න මේ සරල ස්ථිර පටකත් නැවත මේවැයි සෛලයේ බිත්තියේ ස්වභාවය සෛල වල හැඩය පදනම් කරගෙන නැවත කොටස් තුනකට බෙදෙනවා. මුද්දුස්තර පටක, ස්ථිර කෝණාස්තර පටක සහ දුරස්තර පටක කියලා. දැන් මම මේ කියන වේගයෙන් ඔයාට මේ කරුණු ටික ලියන්න පුළුවන් කියලා බලන්න. හරිද? ඊට පස්සේ සංකීර්ණ ස්ථිර පටක නැවත අපි කොටස් දෙකකට බෙදෙනවා ඉටු කරන කෘත්‍ය පදනම් කරගෙන සෛලම පටක සහ ප්ලෝයම් පටක කියලා. ඒතකොට තමයි මේ බලන්න මම දැන් අර මේ බෙදද්දී ඒ බෙදීම මොන නිර්ණායකයට තියද කරේ කියලාත් අවබෝධයෙන් කරන් යන්න. ඒ බෙදෙන කොටස් ටික සහ බෙදුවේ මොන නිර්ණායකයේ පදනම් කරගෙනද කියන එක ගැනත් අවබෝධයෙන් ඉන්න. මෙතෙන්දී මෙන්න මේ කියන සෛලම් පටකය. සෛලම් පටකය අපි දන්නවා ජලය සහ khනිජ පරිවහන කිරීම සඳහා ශාක දේහය තුල තියෙන පටක සෛලම් පටක. මෙන්න මේ කියන සෛලම් පටකයේ හැදලා තියෙන්නේ විවිධ වර්ගයේ සෛල වර්ග හතරකින්. සෛලමානී ඒකක, වාහකාභ, සෛලමීය තන්තු සහ සෛලමීය මුද්දුස්තර කියන සෛල වර්ග හතරෙන් තමයි මේ සෛලම් පටකය හැදලා තියෙන්නේ. දැන් බලන්න ඒවා වේගෙන් මතක් වෙනවද කියලා. හරිද? ඒ වගේම ෆ්ලෝයම් පටකය. ෆ්ලෝයම් පටකයේ හැදලා තියෙන්නේ අර කියන විදිහට වෙනස් වර්ගයේ සෛල වර්ග හතරක් එකතු වෙලා. පිනිනල ඒකක, ඒ වගේම සහචර සෛල, ෆ්ලෝමීය තන්තු, ෆ්ලෝමීය මුද්දුස්තර. ඒ කියන සෛල වර්ග හතර එකතු වෙලා තමයි මෙන්න මේ කියන ෆ්ලෝයම් පටකය හැදෙන්නේ. දැන් මේ තියෙනවායි දල ශාක පටක. බන්නේ ශාක පටක යදාල ගැලීම් සටහන් මගින් ඔයාට වේගෙන් මේ කරුණු මතක් කරගන්න පුළුවන් කියලා බලන්න. පාඩම හෝ නැත්නම් පාඩමෙන් කොටසක් ඉවර වුණාට පස්සේ. දැන් ඊට පස්සේ මේ පාඩමේ ඉතිරි කොටස තියෙන සත්ත්ව පටක. ඒ සත්ත්ව පටක අපි ආකාර හතරක් ඉගෙන ගන්නවා. අපිච්ඡද පටක, සම්බන්ධක පටක, පේශි පටක සහ ස්නායු පටක කියලා. එතනදී සම්බන්ධක පටක වලට උදාහරණ කීපයක් විදිහට රුධිර පටකය, අස්ථි පටකය, කාර්යජ පටකය සහ මේද පටකය ගැන කතා කරනවා. ඔයාලා මතක තියාගන්න මෙන්න මේ කියන පේශි පටකය නැවත අපි කාණ්ඩ තුනකට වෙන් කරනවා සිනිඳු පේශි, හෘද පේශි සහ කංකාල පේශි කියලා. ඒතර බලන්න අපි පාඩමක් හෝ නැත්නම් පාඩම කොටසක් අපි ඉවර වුණාට පස්සේ ඔය අනිවාර්යයෙන්ම ඒ අච්චුපත එහෙම නැත්නම් ඔයා පාඩම් කරන ටියුට් එක වහලා මතකයෙන් සුදු පාට half sheet එක මේ වගේ ගැලීම් සටහන් යොදාගෙන මතකයිද කියලා ඔයාලා පාඩම් කරලා තියෙන්නේ ඔයාලා මේ පාඩම් වෙලාද කියලා චෙක් කරගන්න පුළුවන් මේ විදිහට ගැලීම් සටහන් වේගෙන් ඇඳලා ලියලා බලලා. ඉතින් මේක කළා බලන්න නැත්නම් ගොඩාක් ළමයි පාඩම් කරනවා කියලා උහේනියන් අර අච්චුපත දිහා බලාගෙන ඉන්නවා නැත්නම් ටියුට් එක දිහා බලාගෙන ඉන්නවා. තමන් පාඩම් කරාද පාඩම් කරේ නැද්ද කියලා බලාගෙන දිහක් නැහැනේ. ඉතින් තමන්ටම චෙක් කරලා බලන්න පුළුවන් තමන් පාඩම් වෙලාද තමන් පාඩම් කළාද කියලා මෙන්න මේ විදිහට මේ ක්‍රමේ හරහා.